හරි අපි දැන් මේ ඊළඟ ගානට යමු. කට්ටියටම කොහොමද ඉතින් මම නම් හොඳින් ඉන්නවා. අදත් ඉතින් IQ වල ඔය අපේ ග්‍රාම නිලධාරී එක්සෑම් එක තියෙනවනේ. ඒ එක්සෑම් එකට අදත් IQ ප්‍රශ්නයක් තමයි මම මේ අරගෙන එන්නේ. එදා ප්‍රශ්නෙට මං හිතන්නේ කට්ටිය උත්තර හොයාගන්න ඇති. ඒකට කමෙන්ට් කරලා තියන්න. ඒ වගේම මේ ගානත් ජල නල සම්බන්ධ ගානක් හදන්නේ. මම ගාන අන්තිමට ලියලා ඉවර වෙලා ඔයාලට පෙන්නන්නම්. හරි ඔන්න මෙන්න මේක තමයි ගාන. වීඩියෝ එක නවත්තලා ඔයාලා ගාන ලියා ගන්න අනිවාර්යෙන්. ලියාගෙන ගාන හදන්න. ඒකේ ඔන්න පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ලියන්නේ. ඒක මං ගානේ පෙන්නන්න නැති නිසා ඒ කියන්නේ මේ ප්‍රශ්නේ පැහැදිලි නැත්තම් අහගන්න. A හා B නල දෙකම එකවර විවෘත කළ විට ටැංකිය පිරෙන්න ගත වෙන කාලය තමයි මේ පළවෙනි එකේ මං අහන්නේ. ඒක මං අර වීඩියෝ එකේ කලින් වගේ පෙන්නුවේ නැති නිසා තමයි ගාන මේ කියන්නේ. පළවෙනි එක මං හදනවා. ක්‍රම දෙකක් තියෙනවා මේ ගාන හදන්න. දිග ක්‍රමයකුත් තියෙනවා, ලේසියෙන් හදන්න පුළුවන් කෙටි ක්‍රමයකුත් තියෙනවා. සාමාන්‍යයෙන් මං ඉස්සෙල්ලා දිග ක්‍රමය කියලා දෙන්නම් කොහොමද හදන්නේ කියලා. හරි දැන් බලන්න ගානේ තියෙන්නේ A හා B කියන නල දෙක. ඊට පස්සේ ඒක පිරෙන්න ගතවන කාලනේ අහන්නේ දෙක විවෘත කරාම මෙන්න මේ විදිහට එක යට A දන එක යට B කියලා ලියා ගන්නවා. ඒක දැන් අපි දන්නවනේ A කියන්නේ විනාඩි 10යි. B කියන්නේ විනාඩි 15යි. ඒක අපි ලියා ගන්නවා එක යට 10 දන එක යට 15 කියලා. මෙන්න මේ විදිහට ලියා ගන්න. හරි ඊට පස්සේ භාග සුළු කරන විදිය දන්නවා ඇතිනේ. දැන් මේකේ හරයන් දෙක සමාන නැහැ. ඉස්සෙල්ලා හරයන් දෙක සමාන කරනවා. 10 15 පොදු හරයක් ගන්නවා. හරය ගන්නේ 10යි 15යි 10 වරක් 5 අරගන්න. එතකොට 10 වරක් 5 150යි. 150යි. ඊට පස්සේ දැන් 150ට 10න් බැලුවම 15යි. 15 වරක් 1 15යි. එහා පැත්තෙන් තියෙන්නේ 15. 150ට 15න් 10යි. 10 වරක් 1 10යි. ඊට පස්සේ ඒ දෙක උඩින් ලියා ගන්නවා. ඊට පස්සේ උඩ තියෙන්නේ 15 ධන 10. ඒක එකතු කරාම 25යි. යට තියෙන 150. ඒක බෙදුවම 1 යට 6 එන්නේ. හරිද? 1 යට 6. අපිට මේක ගාන අපි 1 යට A කියලානේ ගත්තේ. අපි මේක උඩ යට මාරු කරලා ගානේ ගත්තේ. ඒ නිසා මේ 1 යට තියෙන 6 අපිට ලියන්න පුළුවන් උඩ යට මාරු කරලා. ඒ කියන්නේ 6 යට 1. ඒ කියන්නේ 6 යට 1 කියන්නේ අපි යට තියෙන එක සාමාන්‍යයෙන් ගණන් ගන්නේ නෑනේ. එහෙනම් උත්තරේ 6යි. මිනිත්තු 6යි ඒ කියන්නේ. අර විදිහට ගාන හදලා ඉවරයි. දැන් මේ යන්නේ අපි කෙටි ක්‍රමය හදන විදිහ බලමු. කොහොමද හදන්නේ කියලා. ගානේ දැන් කියලා තිබුණේ A හා B. A හා B කියන නල දෙක තමයි ගානේ අපිට කියලා තියෙන්නේ ගන්නේ කියලා. එතකොට අපි ඒක ලියන්නේ A ගුණ කිරීම B බෙදීම A ධන B. ඔන්න ඕක තමයි කෙටි ක්‍රමය. A වලට ගැලපෙන වෙලාව B වලට ගැලපෙන වෙලාවන් ආදේශ කරලා ගාන සුළු කරන්න තියෙන සුළු කරන ඔයාලට ලේසි. ඒක ගොඩක් අමාරු දෙයක් නෙවෙයිනේ. මේ විදිහට තමයි හැබැයි මේ කෙටි ක්‍රමේ නල 3කට ඒ වගේ දේවල් වලට සම්බන්ධ කරගන්න බෑ. ඒ වගේම මේක තව සම්බන්ධ කරගන්න බෑ. ඒක මං ඊළඟ ගානදී කියන්නම්. තව එක ගානක් මං හදනවා සම්බන්ධ කරගන්න බැරි තව එක ක්‍රමයක් තියෙනවා. ඒකට බෑ. 3 ගණන් වලට මේ විදිහට නැතුව වෙන කෙටි ක්‍රමයක් තියෙනවා. ඒක මම වෙන වීඩියෝ එකකින් හරි මේක වෙන වීඩියෝ එකකින් මම ඔයාලට ඒක ගේන්නම්. මොකද මේකට ඔයාලා උත්තර හදලා මට කමෙන්ට් කරායිනේ. මම මේකට උත්තර ටිකට වීඩියෝ එකක් ආයෙ අරගෙන එන්නම්. හරි. අපි දැන් බලමු දෙවෙනි ගාන. ඒ ගාන තමයි ඔයාලට අර ඒක වෙනස්. ඒ කියන්නේ A හා D නල දෙකක් එකපාර විවෘත කරාම හදන විදිය. D නලය කියන්නේ මොකක්ද කියලා ඔයාලට මතක ඇතිනේ. D නලය කියන්නේ ජලය හිස් කරන්න යන එක. කලින් ගානේ AB B නලය කියන්නේ ඒත් විවෘත කරාම පිරෙන්න යන එකක්. හැබැයි D නලය මෙතෙන්දි වෙනස්. එතකොට අපිට කලින් වගේ ගාන හදන්න බෑ. කලින් කරේ අපි එකතුවක්. 1 යට A ධන 1 යට B. මෙතෙන්දී අපිට ඒ විදිහට හදන්න බෑ.
මේ විදිහ වෙනස් වෙනවා. තව විශේෂ දෙයක් ඔයාලා අනිවාර්යෙන් පාඩම් කරන වෙලාවට අමතරව අනිවාර්යෙන් වතුර බොන්න. ඔය වතුර බොන එක ගොඩාක් හොඳ දෙයක්. මම ඔයාලට ෂෝට් වීඩියෝ වල ඕන තරම් මේ දේවල් දාලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් වතුර බොන්න. ඒ දේවලුත් ඒ විදිහට කරන්න. හරි අපි යන් ගාන ඉතුරු ටික හදන විදිහ බලන්න. හරි. බලන්න මං ගාන මෙතෙන්දිත් පෙන්නනවා. ඩී නලය කියන්නේ ටැංකිය හිස් කරන්න යන වෙලාවක්. ඩී නලයෙන් වෙන්නේ ඒක. ඒ කියන්නේ මේ විදිහට කෙටි ක්‍රමයේ හදන්න බෑ කොහොමවත්ම. අපිට හදන්න පුළුවන් අර විදිහටම තමයි. මේ එහා පැත්තේ හදලා තියෙන විදිහ ඔය මම පෙන්නන විදිහ. ඒ විදිහත් වෙනස් වෙනවා. බලන්න එක යට ඒ ඩී නේ. ඩී වල කියලා තියෙන්නේ මොකද්ද? ආයෙ බලන්න. ඩී වල කියලා තියෙන්නේ ඩී වලින් වෙන්නේ ටැංකිය හිස් කරන්න. එතකොට අඩුවීමක් නේ වෙන්නේ. ඒ නිසා කලින් එකතුවක් උනේ. මෙතෙන්දි වෙන්නේ අඩුවීමක්. ඍණ එක යට ඩී. ඔන්න ඔය විදිහට තමයි මේ ගාන හදන්නේ. අර විදිහට ආදේශ කරන්න. ඒ කියන්නේ 10යි. එක යට 10 ඍණ එක යට 60. මේකේ හරය සමාන නෑ. ඊට පස්සේ හරය සමාන කරගන්න 60යි. 60ට 10 ඒවා 6යි. 10 වරක් 6 වරක් එක 6යි. එහා පැත්තේ 1යි. 6න් එකක් ගියාම 5යි. 65න් බෙදීම තියෙන එක යට 12යි. අපි දන්නවා එක යට 12 අනිත් පැත්ත ගහලා අපි ලියන 12 යට 1. යට තියෙන සංඛ්‍යාව අපිට 1 නම් තියෙන්නේ. ඒක අපි නොසලකා හරිනවා. ඒක ගණන් ගන්නෑ. ඒ කියන්නේ මිනිත්තු 12යි උත්තරේ. හරි මේ දෙන්නේ ඔයාලට ඉතුරු ගණන් ටික හදන්න. මේ ගණන් ටිකත් හදලා කමෙන්ට් කරන්න. මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්.